බැන්දට පස්සේ අපේ කොල්ලා එහෙම් පිටිම වෙනස්ලා තියෙන්නේ. එහෙම් පිටිම වෙනස්ලා තියෙන්නේ. අනේ මගේ කොල්ලා මම බලාගත්ත රාජකුමාරයෙක් වගේ. යකෝ මෝ කාපු පිගාන හොදනවා කියපන්කෝ. තමන් කාපු පිගාන විතරක් නම්මද කෑලි කාපු පිගානත් හොදනවා. අනේ අර අත් දෙකේ ඉඳුල් දැක්කම මගේ මේ බදපු අම්මගේ පපුව දාලා ගියා. දාලා ගියා. ඒක දැකලා. මම මේ ළඟකදී මේ කතරු බොරුක වගේ කමලා මම දෙන්න කියලා. ගියාම දොරට තට්ටු කරනවා දොරට නෑ. දොර අරින්නෙම නෑ. අම්මේ තට්ටු කරලා මෙන්න එනවා දෙන්නම. කබ කඩ එනවා. ඉතින් 11මාරයි. මම බැඳපු දවසේ ඉඳන් අද වෙනකම් මේ අද වෙනකම් කුකුල හඬලන්නත් කලිය නැගිටින්නේ. කුකුල හඬලන්නත් කලිය නැගිටින්නේ. නැගිට්ට ගමන් බෙඩ් ෂීට් අස්සෙන් මමගේ මිනිහගේ කකුල හොයලා කකුල් දෙකට බැඳලා තමයි මම ඇවිල්ලා වැඩ ටික පටන් ගන්නෙ. ඒකට මේකි. ඈ මගේ පුතා නිදින කාමරයට ගෙන්නනත් ඒකේ උපුද්දන්න වෙත් ඒකත් අරන් ගිහලා. ආ හිතාංග කොහොමද කියලා? කොහොමද මගේ කොල්ලා හදලා තියෙන හැටි? වැඩකාරයෙක් වගේ තියාගෙන ඉන්නේ. මං දවසක් යනකොට කොල්ලා කුස්සිය අඬනවා කඳුළු කැට. ආයේ මේම කරවල කඳුළු කටනවා. අම්මේ මම ඇයි පුතේ මොකද පුතේ මේ අඬන්නේ කාලා මම දුවගෙන කියලා මට බය වෙලා. අනේ මේ මොකද? ගෑනට ලුණු කපලා දෙනවා. ලුණු කපලා දෙනවා. මං අපේ කොල්ලවයි මිනිහවයි කුස්සියට වද්දගෙනම නෑනේ. කුස්සියට වද්දගෙන දෙවිවරුනේ. පිරිමි කියන්නේ දෙවිවරුනේ. මම කුස්සියට වද්දගෙනම නෑ. මුන් යකෝ කකුසියත් හොදනවා. කොල්ලට කියලා අම්මේ මට මේව දකින්නකොට අම්මේ මගේ පපුව දාලා ගියා. මම දවසක් ඈත ඉඳන් එනවා. යකෝ ඈත ඉඳන් එනකොට ගෑණි හාන්සිකට හොඳට කකුල් දෙකක් දික් කරගෙන මලකෝ අපේ කොල්ලව ළඟපාතක නෑනේ. පල්ලෙහා මට බිම පේනවා. මේ ටොමියා දිද? ටොමියා නෙමෙයි මගේ කොල්ලා. මගේ කොල්ලා අනේ අර කකුල් මිරිකනවා. අර කකුල් මිරිකනවා. මට මගේ රාජකුමාරයෙක් වගේ මම වදපු මේ දරුවද අම්මේ මේ අර ගෑණිගේ කකුල් මිරිකන එකට මං අපේ මිනිහගේ අඩුම තරමේ පන්සලට ගියාම මගේ සරපුවත් අල්ලන්න දෙන්නේ. අල්ලන්න දෙන්නේ නැහැ මම සරපුවත්. එහෙමයි මම අපේ මිනිස්සු නැකිනා මගේ කොල්ලයි මිනිහා හොඳට නැගිටිනා නේ. නැගිට්ටාම ඇඳුම් ටික කොහොම ගලවලා දාලා යනවා. මම ඇඳුම ඉඳන් අයන් කරලා දෙන්නේ. ආයෙ සපත්තු ඉඳන් හොදලා කරලා දෙන්නේ. ඇඳගෙන වැඩට යනවා ආයෙ ගෙදර එනවා. ටවල් එකේ ඉඳන් දෙනවා මම මූණ පිහද ගන්න. එනවා වාඩි වෙනවා මම තේ එකද වතුර එකද අත හොදන වතුර එකද පිගානද ඔක්කොම ළඟින් තියලා තියෙනවා. ළඟින් තියලා එයා කාලා බීලා එතනම අත හොදලා එතන වතුර බීලා සමහරකට පුටුවම තියනවා. එහෙමයි මම මගේ කොල්ලව මිනිහව බලාගත්තේ මම එහෙමයි රජවරු වගේ බලාගත්තේ. අර කීයකට. ඔක්කොම අපේ කොල්ලා කරනවා. දැන් අර ඇඳුම් ගලවලා බිම දාන්නේ නැහැ. ගිහලා ඔක්කොම හොදන්න දානවා. හොදලා වේලටවත් එක්ක අපේ කොල්ලා. ඕන් හදලා තියෙන කැත බලන්න අපේ කෙල්ල. ඒ කෙල්ල. කොහොමද? මං එහෙම මගේ දරුවෝ හැදුවේ නෑ රජෙක් වගේ මං හැදුවේ. ඌ ඔක්කොම කරනවා ගෙදර වැඩකාරයෙක් වගේ අම්මේ වැඩකාරය. මගේ ටොමියා වගේ දැන් චූ කියනකොට මූ වෙනවා. එහෙමයි මගේ කොල්ලව බල්ලට දාලා තියෙන්නේ. මං හදපු විදිහට මේ කීම මගේ කොල්ලව හදලා තියෙන්නේ. හරිම කැත විදිහට හදලා තියෙන්නේ. පැත්තට පස්සේ අපේ කොල්ලෝ නම් හොඳටම වෙනස් වෙලා.